අපි අද කරන්න යන්නේ Azure එකේ virtual machine එකක් setup කරගන්න. මුලින්ම Azure site එකට යන්න ඕනේ. ඊට පස්සේ Microsoft Azure portal එකේ sign up වෙන්න ඕනේ මුලින්ම. ඔයාලගේ university හරි institute email එකක් තියෙනවා නම් ඒක through sign up වුණා free credit 100ක් වගේ ගන්න පුළුවන්. මේ දවස්වල image generic up කියලා hackathon එකක් යනවා. ඒකේ register වුණත් ඔයාලට free ගන්න පුළුවන් credit ලොකු වුණාට පස්සේ මුලින්ම virtual machine එකකින් දැන් මේ මගේ දැනට run වෙන එකක් මේ තියෙන්නේ. දැනට මේක stop කරගන්නවා. හරි ඒක stop වෙනකම් අපි මෙතන create button එකේ create virtual machine ඔයාලා subscription එක select කරන්න ඕනේ. මේකට අනිවාර්යෙන් GitHub හරි මොකක් හරි subscription එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් resource group එකක් හදන්න. අලුතෙන් හදනවා නම් දැන් මම හදන්න site එකට මොනවද දානවා pro කියලා. එතකොට virtual machine එකක් දෙන්න ඕනේ. හරි. region එක region එක available zone එක අපි හොයාගන්න ඕනේ. පොඩ්ඩක් මාරු කර availability zone දාන්න. හරි. ගොඩාක් වෙලාවට zone 1 එක නම් වැඩ කරන්නේම නැහැ. zone 2 වගේ දාන්න. මේක මෙතන error message එකක් එන්නේ. මෙතන අපි select කරලා තියෙන size එක. ඒ කියන්නේ අපි virtual machine එකේ size එකක් තියෙනවනේ. කොච්චරද memory කියලා. ඒක මේ zone එකට available නැහැ කියලා. එතකොට මේ size එකේ අපි දාන්න ඕනේ හොඳ size එකක් බලලා budget එකට ගැලපෙන්න. $1 GB memory $8ක් බලමු ඊට වඩා අප්ග්‍රේඩ් එක කරන්න ඕනද කියලා. ඒක මුලදීම try කරනවා නම් අතර එක ගන්න හොඳයි. free service එකක් දෙන හින්දා. එතකොට username එකක් දෙන්න ඕනේ. මේක default එන එක. generate new key pair එකක් දාන්න. මොකද SSH key එක ඕනේ අපිට GitHub secret වලට දාද්දි. මේ දෙකම දාන්න. http ssh ttps හරි. ඊට පස්සේ ආයෙනම් හදන්න දෙයක් නැහැ. ඒතර Ubuntu server එක තියන්න. මේක available ද කියලා තාම sure නැහැ. අපි try කරලා බලමු. අනිත් setting නම් එහෙම ලොකුවට වෙනස් කරන්න තරම් දෙයක් නැහැ. අපි create කරුවේ ඉඳලා validation passed. බලාගන්න පුළුවන් subscription එකෙන් කොච්චර යනවද කියලා. පැයකට 0.02ක් price. හරි create කරමු බලන්න. deploy on fail. ඒක වෙන්නේ zone එකයි region එකයි හින්දා. ඒකට අපි ගොඩක් වෙලාවට available zone එකක් තෝරගන්න එක තමයි මේකේ අමාරුම වැඩි. සාමාන්‍යයෙන් ඉන්දියන් වගේ සර්වර් එකක් try කරේ ඒක ළඟ හින්දා ඒ වුණාට දැන් ඒකට යන්න බෑ.
එතකොට අපි බලන්න ඕනේ available zone එකක් මාක් කරේ. සජෙෂන් එකක් දෙනවා East Asia availability zone එක 3 දාන්න. දැන් මේ රන් කරන Copilot එකෙන් දුන්න සජෙෂන් එකට බලන්න ඒක ක්‍රියේට් කරනවා. හරි කීපයක් එක ඩවුන්ලෝඩ් වුණා. හරි ඩිප්ලොයිමන්ට් එක සක්සස්ෆුල් වුණා. දැන් අපිට පුළුවන් මුලට ගිහිල්ලා අතන බලන්න පුළුවන් දැන් අපි හදපු virtual machine එක හැදලා තිනවා. ඉතින් මේක යූස් කරනවා නම් මේක ඇතුලේ තියෙනවා public key එක. ඒක copy කරලා GitHub secret වල හරි මාර direct දානවා නම් තමයි සාමාන්‍යයෙන් direct දාන්න එපා. GitHub secret වල වගේ දාලා ඊට අමතරව SS key එකත් ඒකට දාලා GitHub action වලින් ඒක secret එක විදිහට call කරලා හැම වෙලාවෙම deploy කරන්න.